මගේ යාළුවෝ හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් අද මං ඔයාලා එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් ගැඹුරු දර්ශනයක් ගැන. ඒ සම්බන්ධයෙන් උපදෙස් දෙන්න කතා කරන්න තරම් මම සුදුස්සෙක් නෙවෙයි. මොකද මමත් ඔයාලා වගේම මේ කාම ලෝකෙ වෙසෙන තවත් එක ගිහියෙක් වෙන නිසා. ඒත් අපි නිවසක බුදුන් වදිනකොට අපේ හිතට එන පොඩි ගැටලු කිහිපයක් තියෙනවනේ. මං ඔයාලට ඒ ගැටලු වලට විසඳුම් කියලා දෙන්නම්. මාත් මේවා දැනගත්තේ බණ කතාවලින්. ඉතින් අද අපේ ගෙදර බුදුමැදුර සුද්ධ කරන දවසක්. ඉතින් මට හිතුණා ඒ පින් කටයුත්තට ඔයාලව එකතු කරගන්න. එහෙනම් එන්නකෝ අපි පිරිසිදු කරන ගමන් කතා කරමු. බුදු පිළිමයක් පිරිසිදු කරන්න කලින් මුලින්ම අපි උන්වහන්සේගෙන් අවසර ගන්න ඕනේ. ඒ සඳහා කියන ගාථාව මම ඔයාලට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේක බලන ඔයා කාන්තාවක් නම් ඔයාට මුලින්ම එන ගැටලුව තමා කාන්තාවක් විසින් බුදු පිළිමයක් පිරිසිදු කිරීම පවක්ද කියන එක. හරි. ඔයාලා මේ කාරණා ටික සලකා බලන්නකෝ. අපේ බුදුරදුන්ට සෙවණ සැලසූ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව වැඩම කෙරෙව්වේ සංඝමිත්තා තෙරණින් වහන්සේ. ඒ වගේම දළදා මාලිගයේ වැඩ සිටින දන්ත ධාතුන් වහන්සේ ලංකාවට වැඩම කළෙත් කාන්තාවක් වන හේමමාලී කුමරිය. මාත් මුල ඉඳලම බයෙන් හිටියේ බුදුන් වහන්සේව ස්පර්ශ කරලා සෝදන්න. පස්සේ මෙහෙණින් වහන්සේ නම ගෞතම සංදේශ කියන channel එකේ කියන බණ කතාවකින් තමයි මම දැනගත්තේ ඒක පවක් නොවන බව. ඒත් මං හරි කැමති මං පූජා පවත්වන මගේ බුදු රූපය මගේ මහත්තයා අතින් පිරිසිදු කරනවට. මොකද එයාට ශ්‍රද්ධාවෙන් බුදුන් වඳින්න මල් පූජා කරන්න වෙලාවක් නැති තරම්. ඉතින් ඒ නිසා බුදුන් වහන්සේව පිරිසිදු කිරීමේ ඒ විශාල බුද්ධ උපස්ථාන පින එයාට කරගන්න මම කොහොම හරි ඉඩ හදලා දෙනවා. අපි මුලින්ම සුදු හඳුන් ජලයෙන් සෝදලා ඊට පස්සේ පිරිසිදු ජලයෙන් සෝදනවා. ඔයාලට මේකට කහ දෙහි වගේ දේවල් එකතු කරන්නත් පුළුවන්. ඒ වගේම කාන්තාවක් විසින් මේ කටයුත්ත කරනවා නම් විශේෂයෙන් මතක තබා ගන්න ඕනේ අපේ ගෙදර නිසා අපි බුදුන් වහන්සේව සෝදලා ඒ තැන පිරිසිදු කළාට පන්සල් ආරාම වගේ පොදු ස්ථානවල එවැනි කටයුතු කාන්තාවන්ට සිදු කරන්න බෑ. ඒ දේවල් පිරිමි පාර්ශවය විසින් තමයි සිදු කරන්නේ. ඉතින් ඒකට තර්ක නොකර කාන්තාවක් ලෙස අපි පිළි අරගෙන අපිට පැවරිලා තියෙන කටයුත්ත පමණක් එම ස්ථානවලට ගියාම සිදු කරන්න ඕනේ. මළුව ඇමදීම, මල්ආසන පිරිසිදු කිරීම, තනකොළ ගැලවීම වගේ ගොඩක් දේවල් තියෙනවනේ අපිට පින් රැස් කරගන්න. පන්සලක වුණත් නිවසක වුණත් අපේ හිතේ ශ්‍රද්ධාවෙන් නම් අපි මේ කටයුත්ත සිදු කරන්නේ බුදුන්ට පූජා කරන එක මලත් ඇති ඔයාට පින් රැස් කරගන්න. මම දැන් මේ කරන්නේ බුදුන් වහන්සේ නැවත තැන්පත් කරගන්න කලින් මේ කාමරය පිරිසිදු කරගන්න එක. මුලින්ම ආසනය හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. ඒ වගේම මේ කණුවල දූවිලි බැඳිලා තියෙනවා. ඒවත් හොඳින් ඉවත් කරගන්න ඕනේ. මම වතුරට කහ ලුණු කැට දාලා තමයි මේ කාමරය බිම පිරිසිදු කරගත්තේ. කහ ලුණු වලට පුළුවන් අපිට නොපෙනෙන විස බීජ විනාශ කරන්න. ඉතින් ආසනයක් තියෙන තැන විතරක් නෙවෙයි මුළු කාමරයම අපි හොඳින් පිරිසිදු කරගන්න ඕනේ. ඒ වගේම මම සියලුම පූජා භාණ්ඩ කහ වතුරෙන් හොඳින් සෝදලා වියලා ගන්නවා. සතියකට සැරයක් හරි අපි හොඳට මේවා සෝදලා පිරිසිදු කරගන්න ඕනේ. අනිත් කාරණේ තමයි යාළුවනේ මම දැකලා තියෙනවා සමහර අය යෝගට් කෝප්පවල හඳුන් කූරු ගහනවා. ඉතින් සති ගණන් ඕක ආසනයේ උඩ හඳුන් කූරු කුඩු පිරිපිරි උතනමයි. නිකමට හිතලා බලන්න එහෙම ආසනයක ඔයාගේ හිත නිවෙනවද? දැන් ඕන තරම් පූජා භාණ්ඩ විකුණන තැන්වල තියෙනවා හඳුන් කූරු කුඩු ඉහිරින් නැතුව ලස්සනට පත්තු කරන්න පුළුවන් උපකරණ. පොඩි ගාණක් දීලා අපිට මිලදී ගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි යාළුවනේ බුදුන්ට පැන් තියන්න පොඩි පොඩි කෝප්ප ගන්න එපා. ඔයා නිකමට හිතන්න ඔයාට ඇතිද ඔය චූටි කෝප්පෙන් වතුර බීලා? ඒ නිසා අපි හැම විටම බුදුන් වහන්සේ මගේ නිවස තුල හිඳිනවා යන සමසිතින් තමයි කටයුතු කරන්න ඕනේ. එතකොට ඔයාට ওই වගේ අතපසු වීම වෙන්නේ නැහැ. මම දැන් කරන්න හදන්නේ මේ ආසනය ටිකක් ලස්සන කරගන්න. ඔයාලා මාත් එක්ක දිගටම හිටිය යාළුවෙක් නම් දන්නවනේ මං ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලට ගොඩක් කැමති කෙනෙක් කියලා. ඉතින් මම මගේ බුදුහාමුදුරුවෝ තැන්පත් කරන මේ ආසනයවටත් ඉන්ඩෝර් ප්ලාන්ට්ස් වලින් ලස්සන කරගන්න තමයි යන්නේ. හරි, අපි ඒ අතරේ කතා කරමුකෝ මගේ යාළුවන්ට වගේම මටත් ගැටලුවක් වෙලා තිබුණු ප්‍රශ්න කිහිපයක්.
බුදු පහන තියන්න ඕන පැත්ත දිසාව මොකද්ද? බුද්ධ පූජාවක් අපි දෙනවා නම් ඒක දිනපතාම කරන්න ඕනේද? එහෙම නැත්නම් අපිට පව් සිද්ධ වෙනවද? ඒ වගේම හවස 6ට කලින් පහන තියන්න ඕනේද? මේවා අපි හැමෝටම තියෙන ප්‍රශ්නනේ. ඉතින් යාළුවනේ බුදුන් වහන්සේ කියන්නේ තරහ ගන්න නැති උත්තමයෙක්. ඉතින් හවස 6ට කලින් පහන තිබ්බේ නැහැ කියලා බුද්ධ පූජාව හැමදාම තියන්න බැරි වුණා කියලා අපේ බුදුරජාණන් වහන්සේ අපිත් එක්ක තරහ වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේ තුල රාග, ద్వේෂ, මෝහ කිසිවක් නැහැ. ඒ නිසා උන්වහන්සේ කෙරෙහි අනිසි බියක් තියාගන්න එපා. අනිත් කාරණේ තමයි උන්වහන්සේව තියන්න ඕන දිශාව. ඒක බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක්නේ. මටත් එහෙම තමයි. සාමාන්‍යයෙන් ජ්‍යොතිෂ්‍ය කියන්නේ ඊසාන පැත්තට වෙන පිළිමේ තියන්න. නිර්ති දිශාව බලාගෙන ඉන්න ආකාරයට කියලා. ඒත් අපේ බුද්ධ දේශනාවලදී කියන්නේ තුන් ලෝකයටම අධිපති අපේ බුදුරදුන්ට දිශාවක් නැති බවයි. සියලුම දිශාවන් වලට අපේ බුදුරදුන්ගේ කිරණ පැතිරෙන බවයි. ඉතින් අපේ ඉදිරිපසට හිඳින්න නිවසේ ඕනෑම පිරිසිදු හොඳින් එළිය වැටෙන ස්ථානයක උන්වහන්සේම තැන්පත් කිරීම කිසිදු ගැටලුවක් නැහැ කියලා තමයි කියන්නේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කරගෙන සිත කිලිටි කරගන්න එපා. හැබැයි ඔයාට තියෙන තට්ටු දෙකේ ගෙදරක් නම් බිම් මහලේ බුදු කුටිය හදන්න එපා. උඩු මහලේ හදන්න. අපේ ගෙදරත් තාම උඩු මහලේ පමණක් වැඩ ඉවර නිසා තමයි මම මේ ස්ථානයේ උන්වහන්සේව තැන්පත් කළේ. ඒ වගේම යාළුවනේ ගෙට ඇතුළු වෙන තැන කොරිඩෝවේ විසිතුරු භාණ්ඩයක් විදිහට අපේ බුදු රූපයක් තියන්න එපා. මම දැකලා තියෙනවා සාමාන්‍ය බටහිර පන්නේ ගෙවල් වල හිස පමණක් තියෙන බුදු රූප මුද්‍රාව වගේ පිළිම අලංකාරයට තියලා තියෙනවා. ඒවා ඒ තරම් සුදුසු දේවල් නම් නෙවෙයි. නිවසට ඇතුළු වෙද්දිම බුදුන් වදින බුදු කුටියක් පේන කාරණේ ගැන නෙවෙයි මම මේ කියන්නේ. ඔබ නිවසට ඇතුළු වෙද්දී බුදු මැදුරු පේනවා නම් ඒකෙන් ඔබේ මුළු හිතම නිවිල යනවා. මේ මගේ බුදු පහන. මේකට වතුර ටිකක් දාලා උඩට තෙල් දානවා. ඊට පස්සේ වැටිය දානවා. ඔය සිල්වර් රඳනේ රඳවලා තමයි අපි පහන් වැටිය මේකෙන් තියන්න ඕනේ. මේකට ඔයාලට සම්පූර්ණයෙන්ම පිරෙන්න තෙල් දාන්නත් පුළුවන්. මේ තියෙන්නේ මම පාවිච්චි කරන හඳුන් කූරු සහ සුවඳ කැට. මම පාවිච්චි කරන්නේ පරම්පරා කියන බ්‍රෑන්ඩ් එකේ සුවඳ කූරු. මම නම් හරිම කැමතියි මේ හඳුන් කූරු වල සුවඳට. මේ සාම්බ්‍රාණි කපුත් හරිම සුවඳයි. ඒ වගේම අපි හැමෝම වදවෙන තවත් කාරණයක් තමයි නිවසක බුදු පිළිමයක් කැඩුනොත් ඒක නිවසට සුබද අසුබද ඒ වගේම හැමුණොත් අපි මොකද කරන්න ඕනි කියලා. සාමාන්‍යයෙන් යාළුවනේ බුදුන් වහන්සේ අපිට කියලා තියෙනවා ඕනෑම දෙයක් අනිත්‍යයි කියලා. ඉතින් බුද්ධ ප්‍රතිමාවක් හෝ වේවා දේව ප්‍රතිමාවක් හෝ වේවා කැඩෙන්න පුළුවන්. ඒක නිවසේ දෝෂයක් නිසා සිදු වුණා කියලා හිතන්න බෑ. මොකද පිළිමේ ගුණාත්මක භාවය අඩු වෙන්න පුළුවන්. අත්වැරද්දකින් වුණත් අපිට ඒ දේ සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟ ගැටලුව තමයි මේ කැඩුණු පිළිමෙට අපි මොකද කරන්න කියන එක. අපි ගොඩ දෙනෙක් කරන දෙයක් තමයි නිවසේ මෙලෙස කැඩී බිඳී ගිය පිළිම පන්සල් වලින් ගිහින් තියෙන එක. මාත් හිතන් හිටියේ එහෙම තමයි. ඒත් මම ළඟදී රාජගිරිය හාමුදුරුවන්ගේ බණකින් තමයි දැනගත්තේ ඒක කිරීම නුසුදුසු ක්‍රියාවක් කියලා. මොකද අපි ගිහින් දාන මේ කැඩුණු පිළිම මල් ආසනවල නැත්තම් බුද්ධ ප්‍රතිමාවක් ගාවනේ තියන්නේ. එතකොට බුද්ධ වන්දනා කිරීමට පන්සලට එන බැතිමතුන්ට මෙලෙස කැඩී බිඳී ගිය පිළිම දැක්කහම ශ්‍රද්ධාවක් නෙවෙයි අශ්‍රද්ධාවක්නේ රැස් වෙන්නේ. ඉතින් ඒ නිසා මේ පිළිම මේ ස්ථානවලට ගෙනත් දාපු අයට අකුසලයක් රැස් වෙන්න පුළුවන්. ඒ නිසා කිරීමට සුදුසුම දේ ලෙස උන්වහන්සේ කිව්වේ Tamanගේ වත්තේ නිතර පෑගෙන්නේ නැති තැනක වලක් කපලා කැඩුණු පිළිම වහන්සේ සුදු රෙදි කටකින් ඔතලා වල දාන්න. ආයේ ඒ ගැන හිතන්න එපා කියලා. සැකයක් විචිකිච්ඡාවක් අපේ සිත තුළ උපන්නොත් තමයි අපිට පවක් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක වල දාලා අමතක කරලා දාන්න. අපේ පැරැන්නු නම් එලෙස බුදු පිළිමයක් වල දාලා එම ස්ථානයේ පිච්ච පැලයක් සිටවලා තියෙනවා. ඔයාලට පුළුවන් නම් එලෙස කරන්න. ආයේ පූජනීය ස්ථානවලට ගිහින් දාන්න එපා. ඒ වගේම අපේ බුදුහාමුදුරුවන් ගාව දේව ප්‍රතිමා තියෙන එක හොඳද නැද්ද කියන එක ඇතැම් අයට ගැටලුවක්. ඉතින් ඔයාලා හිතන්නකෝ අපේ බුදුහාමුදුරුවෝ ඒ කාලේ දෙවිවරු සමගමනේ කාලය ගත කරේ. ඉතින් දෙවිවරු කියන්නේත් උසස් මනසක් තියෙන අය. ඒ නිසා බුදුහාමුදුරුවෝත් කැමති එහෙම පිරිසක් තම ආසනය මත හිඳිනවාට. බුදුන්ට වගේම දෙවිවරුන්ටත් වන්දනාමාන කරන්න. අපිට කරදරයක් වෙනකම්ම ඉන්න ඕනේ නැහැනේ දෙවිවරු හොයාගෙන දේවාල වලට යන්න නේද? ඔන්න මම ඒ අතරේ අපේ බුදුහාමුදුරුවන්ට මල් පහන් පූජා කළා.
තොට අනතුරු නොවන්ට ඉතින් යාළුවනේ අපි බුදු පිළිම වහන්සේකට වන්දනා කරන්න ඕනේ. උන්වහන්සේ අපේ නිවස තුලම වැඩ හිඳිනවා යන සමසිතින්. දේව ප්‍රතිමාවක් වන්දනා කළත් අපි වන්දනා කරන්න ඕන එතුමන් අපේ නිවස තුල සිටිනවා යන සිතුවිල්ලෙන්. බුදු පිළිමයකට පිළිමයක් ලෙස සිතා සලකන්න එපා. එයින් අපිට පිහිටක් ලැබෙන්නේ නැහැ. මේ ඉන්නේ ජීවමාන බුදුරජාණන් වහන්සේ කියලා සමසිතින් සිතා පූජා පවත්වන්න. එතකොට හිතට දැනෙන සැනසීම කියලා නිම කරගන්න බෑ. එහෙනම් යාළුවනේ මං අදට ගිහිල්ලා එන්න. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.